අවසානයේ මගේ සිහියත් අහිමි කළා. හැබැයි ඔබ වහන්සේගේ දහම් වැස්සින් සසර පුරාවට විඳ දුක්කඳ තුනී වෙලා ගියා ස්වාමීනි. මම දෙවිහිමියන් තෙරුවන් සරණ යනවා ස්වාමීනි. මාවත ඔබ වහන්සේ සමීපයේ පැවිදි කරගන්නාසේක්වා. ආයෙත් මේ මුලාවේ ජීවත් වෙන්න මම සූදානම්. පටාචාරා, සැබවින්ම මේ සංස්කාර අනිත්‍යයි, අස්තිරයි, අස්වැසින් රහිතයි. ඒ නිසා මේ ජීවිත පැවැත්ම ගැන කලකිරෙන්නමයි වටින්නේ. ආසාව දුරු කිරීමමයි වටින්නේ. ජීවිත පැවැත්මෙන් නිදහස් වෙන එකමයි වටින්නේ. භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න